හරි. තාත්තට සුබ උදෑසනක් වේවා. එසේම වේවා. සීදුවේ ඉඳලා කිව්වා ආවේ. සීදුවේ ඉඳන් ආවේ. වයස කීයද? 72යි. 72යි. තාත්තට තිබුණේ තුවාලයක් කකුලේ. නේද? මුළු කකුලෙම වගේ තුවාල වෙලා එනවා වතුර මේ බැහි වතුර දෝ මඩ වතුර මට මේ මම හිතන්නේ ඒක ඇලර්ජික් දෙයක් නෑ. ඒ බැහි වතුර හෝ මඩ වතුරෙන් තමයි මට විසිබිජයක් ගියේ. මේව වුණා. මේ සිලුලයිටිස් කියන රෝගය හැදුණා. ඊට පස්සේ කොහෙ මුකුත් කරන්න බෑ වතුරම එනවා. වතුරම එනවා. කොහෙ කකුල තිබ්බත් වතුර වැක්කෙනවා. කඳුරුවක් අර කඳුරු වෙනවා වගේ තමයි මම විතරම ඔව් ඒක දැනගෙන මේ කකුලෙම වණෙත් හැමදාම ඉන්නේ ඔක්කොම වතුරමයි. ප්‍රතිකාර ගත්තද? බෙහෙත් ගත්තද? දැන් තුනකින් විතර. අඩුවක් උනේ නැහැ. අඩුවක් උනේ නැහැ. ඒ විදිහම තමයි. ඒ විදිහමයි. ඊට පස්සේ මොකද කරේ? සර්ච් කරා. මගේ නෝනයි මගේ දුවයි එකතු වෙලා Google එකේ සර්ච් කරා. සර්ච් කරාම තමයි දැක්කේ මේ වෛද්‍යතුමාව මෙහෙම මම දැන් දඹදින්න හොස්පිටල් එකේ වෛද්‍යතුමා ඉන්නේ. ඊට පස්සේ මෙහෙම පුද්ගලික මේ නර්සින් හෝම් එකක් තියෙනවා කියලා කිව්වා. ඒක පාර තමයි ඉතින් මට එන්න පුළුවන් වෙන්නේ සැටර්ඩේ සෙන්සුරාදා වගේ දවසේ. ඒක නිසා තමයි මම සෙන්සුරා ගියේ සෙන්සුරාදා ආවේ. සෙන්සුරාදා ඇවිල්ලා දැන් බේත් ගත්තා මේ දොස්තර මහත්තයා බැලුවම ආව. බලලා ඊට පස්සේ බය වෙන්න එපා කියලා කිව්ලා. ඊට පස්සේ කොහමරි මම ඉරිද්ද ගත්තා අඟහරුවතර සෞන්දර්යය වෙනකොට මගේ මට 60ක් හෝ 70කට වැඩි ප්‍රමාණයක් අඩු වුණා. 70ක් වැඩි කියන්න බෑ මට. ඒ කියන්නේ වතුර ගලන එකක් නැතුණා. නැතුව ගියා. ඊට පස්සේ දැන් තවත් දවස් දෙකකට මම අර කොරගහ ඇවිදින එක එහෙම තිබුණා තව දවස් දෙකකට. ඒ කියන්නේ සවුන්ඩ් අඟහරුව බදා දෙනක ප්‍රශ්නේ මම නෝමල් වුණා. දැන් නෝමල්. ඊට පස්සේ මම ඇවිදිනවා මම හොඳට මුකුත් නැහැ. හැබැයි තාම අර සිලුලයිටිස් කකුල ඉදිවිච්ච ගතිය තාම තියෙනවා. ඉදිවිච්ච ගතිය පොඩ්ඩක් තියෙනවා. නැත්තම් දැන් හොඳයි. දැන් හොඳයි. දැන් මොකද හිතෙන්නේ? දැන් ඉතින් ඇත්තටම ඉතින් ඒක මම ඉතින් මගේ වෛද්‍යතුමාට ගොඩාක් මම පිංජනවා ඒ කරපු උපකාරයට. ඒ මුදල් money is not everything. මුදල් නෙමෙයි හැමදේම. ඒක ඉතින් ඒක කියන්න බෑ වචන නැහැ. වචනයක් නැහැ. හරි. ඔය වගේ අසනීපයක් තියෙන කෙනෙක් තව තියෙනවා නම් එහෙම පණිවිඩයක් කියන්න තියෙනවද කාට? අනිවාර්යයෙන්ම. ඔව් කියන්නකෝ. දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ තමයි මගේ නෝනාගේ නංගි අවුරුදු 20 ගණන් තිස්සේ යා පුත් කබරෝගෙන් මේ වෙනවා. මම එයාට කිව්වා. එයා කිව්වා අයියේ මාව කෙනෙක් මම එයා මෙවර විලක් මම එයාව එක්කන් එනවා. ඔව්. අනිත් අයට දැන් මේක බලන කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් එයාලට පණිවිඩයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ වෛද්‍යතුමාව හමු වෙන්න සමය රෝග සඳහා මම රෙකමන්ඩ් කරනවා. මම ගොඩක් අයට කිව්වා මම බය නැතුව රෙකමන්ඩ් කරනවා. ඔයගොල්ලෝ කිසි දෙයකට බය නැතුව එන්න. මම ඒ වගකීම මම ගන්නවා කියලා. සතුටින් ඉන්නේ. අපේ ආයතනයේ වෛද්‍යතුමා ගැන අදහසක් තියනවද කියන්නේ? නෑ ඒ කියන්නේ ඉතින් පංකුවේ වචන නැහැ කියලා කියන්න වචන නැහැ. කියන්න වචන නැහැ. ඒ කියන්නේ කරුණාවන්තකම ඒ කියන්නේ ඒක ඉතින් ඒක මගේ එක්ස්පීරියන්ස් එක නම් මම දැනගත්තේ. හරි. අපිට අදහස් දුන්නට තාත්තට ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි. හරි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි.